Hi, Anu Creation Sri Lanka YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ වීඩියෝස් බලනකොට ඔයාලට ගොඩක් ස්තුතියි. මගේ channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න. ඉතින් මම හරි ඉක්මනටම කියනවා අද මොනවද මම ඔයාලට හදලා පෙන්නන්නේ කියලා. මේක මගේ ක්‍රමයට හදන තිබ්බටු මැල්ලුමක්. මම ඊට කලින් ඔයාලට තිබ්බටු මැල්ලුම හදලා පෙන්නලා තියෙනවා. ඒ වුණාට මේ හදන්නේ වෙනස්ම ආකාරයකට. තිබ්බටු කියන්නේ හරිම ගුණදායක වෙජිටබල් එකක්. මේකේ ඇන්ටිऑක්සිඩන්ට් අයර්න් බහුල වශයෙන් අඩංගු වෙනවා. ඉතින් මේකෙන් අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක වලට හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා මේක පාලනය කරනවා අඩු කරනවා. ඒ වගේම ඩයබටික්ස් තියෙන අයට සීනි පාලනය කරනවා. ඉතින් ඔයාලත් මේ විදිහට තිබ්බටු මැල්ලුම හදලා අදම රස බලන්න. ඔයාලගේ බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා නම් ඩයබටික්ස් තියෙනවා නම් ඒවත් පාලනය කරගන්න. අපි ඉස්සෙල්ලාම මේ තිබ්බටු ටික හොඳට මේ තලාගෙන නැටි ඉවත් කරගෙන තියෙන්නේ. මේක දැන් මේ වගේ පෙරණ එකකට දාලා තමයි අපි මේ සෝදගන්නේ. මොකද මේකේ ඇට ටික අපිට ගන්න ඕනේ. ඇට විසි කරන්නේ නැහැ. තිබ්බටු වල ඇටවල තමයි ගුණය තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට කැට්ට කරලා මේ පෙරණ එක තමයි වතුරෙන් මුහුණ සෝදන්නේ. අපි මේ මැටි බාල්දියකට මේක මැටි ඇතුලට දා ගන්නවා. දැන් මේ වලට පේනවා නේද අඩියේ තියෙන ඇට ටික. ඒ ඇට ටික අපි ඉවත් කරන්නේ විසි කරන්නේ නැහැ. ඒ ඇට ටිකත් අපි මේකට දා ගන්නවා. මම දැන් මේ තිබ්බටු එකට කහ ටිකකුයි ලුණු ස්වල්පයකුයි එකතු කරලා මේ ටික හොඳින් අතින් මිශ්‍ර කරලා මේකට වතුර ටිකක් එකතු කරලා මේ තියෙන මේ වගේ පොඩ්ඩක් කර වැහෙන්න වතුර ටිකක් එකතු කරලා මේක මම මදගින්දරේ විනාඩි 2ක් විතර තඹ ගන්නවා. මේ තියෙන අවශ්‍ය ද්‍රව්‍ය ටික මේ තියෙන මම අර මදගින්දරේ තඹාගත් තිබ්බටු ටික ඊට පස්සේ හිණියට කපාගත්ත රාම්පේ කරපිංචා අමු මිරිස් තලාගත් සුදු ලුණු හිණියට කපාගත්ත රට ලුණු උරුහාල් කහ අමු තුන පහ කුඩු කුරුඳු පොතු ගාගත්ත පොල් ටිකක් උඹල කඩ බිත්තරයක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඉස්සෙල්ලාම අපි ලිප ඕන් කරන් ඉස්සෙල්ලා මේ පොල් ටික මේ ඇතුලේට එකතු කරනවා. ඊට පස්සේ හිණියට කපාගත්ත රාම්පේ කරපිංච අමු මිරිස් එකතු කරනවා. හිණියට කපාගත්ත රටලුණු කුරුඳු පොතු පොඩි කැටලා උළුහාල් තේ හැඳි භාගයක් විතර කහ කුඩු තේ හැඳි කාලක් විතර අමු තුන පහ කුඩු තේ හැන්දක් උඹල කඩ තේ හැඳි කමාරක් විතර තලාගත්ත සුදු ලුණු ලුණු තේ හැඳි කාලක් විතර එකතු කරලා මේක දැන් හොඳට මේ විදිහට මිශ්‍ර කරනවා. මම මේකට තෙල් දාන්නේ නැහැ. මම ඔයාලට හැමතිස්සෙම කියන්නේ මම කෑමක් ඔයාලට හදලා පෙන්නන්නේ ඔයාලගේ නිරෝගීතාවය දැක ගන්න විදිහට. හොඳට අනාගත පොල් මිශ්‍රණය ලිපෝන් කරලා මදගින්දරේ මේක පොඩ්ඩක් මලව ගමු. ඔයාලට තේරෙන්නේ දැන් මේ පොල් එකෙන් දුම් දානවා. ඒ කියන්නේ පොල් එක මැලවෙගෙන ඉන්නේ. දැන් මේ වෙලාවේ තමයි මම මේකට බිත්තර එකතු කරන්නේ. මම ඔයාලට මේක මම වෙනස්ම විදිහකට හදන්නේ කියලා. මේකේ ඇන්ටිऑක්සිඩන්ට් අයර්න් තියෙනවා. අපිට මේ විදිහට බිත්තරයක් දැම්මම ප්‍රෝටීන් උත් එකතු කරගන්න පුළුවන්. මේ තියෙන කඩාගත්ත බිත්තරේ මම දැන් මේක මැද්දට මෙහෙම දානවා. මේකට මම තෙල් දාන්නේ තෙල් අවශ්‍ය නැහැ. මොකද මේ පොල් කියන්නේ ඒකේ ඔල්රෙඩි තෙල් අඩංගුයි. පොල් තෙල් හදන්නේ පොල් වලින්. එතකොට ඒකේ තෙල් අඩංගුයි. ඉතින් මම දැන් මේ බිත්තරේ මැද්දට දාලා තියෙනවා වලට පේනවා. දැන් මේක මේ විදිහට අර අපි ස්ක්‍රෑම්බල් එග් හදන්නේ. ඒ විදිහට මේ බිත්තරේ හොඳට කැඩෙන විදිහට හදා ගන්නවා. මේක බිත්තරේ හොඳට තැම්බෙන්න ඕනේ, පුප් වෙන්න ඕනේ නිකන්. දියර ගතිය පොඩ්ඩක්වත් නැති වෙන්න මේ විදිහට බිත්තරේ වුණා. මේක මේ විදිහට පොල් එකට අපි මිශ්‍ර කරනවා. ඔයගොල්ලෝ ගෙදර වල මස් මාළු යන්නේ දවස් තුනක්. ඔයාලට මේක මේ විදිහට හැදුවම එතන විතරක් දාලා තියෙන ප්‍රෝටීන් තියෙන ප්‍රෝටීන් අවශ්‍යතාවයත් ඒකෙන් සපුරා ගන්න පුළුවන් අපේ ආහාරයට. ඒක මොන හොඳට
පොල් එක මැලවිලා තියෙන්නේ. බලත් පේනවාද දැන් හොඳට දානවා සුවඳක් වෙනවා. ඔන්න මම දැන් මේ වෙලාවේ තමයි මේ සම්බගත්ත තිබ්බටු ටික මේකට එකතු කරන්නේ. එකතු කරලා හොඳට මේ විදිහට මිශ්‍ර කරනවා. මම ඉපෝක් කරා. ඉතින් රසනේ ඉතුරු ටික මැලවෙන්න ආරින්න පුළුවන්. නැත්නම් කර වෙනවා. කර කර ගන්න පුළුවන්. එතකොට ඉතර හප්පෙන්න පුළුවන්. තිබ්බට වල තියෙනවානේ විෂ ගුණය. ඒ තිබ්බ ගුණය නිසා තමයි අපේ ඩයබටික්ස් පාලනය කරන්න උදව් කරන්නේ. ඒකේ තියෙන ඇන්ටි ඔක්සිඩන්ට්. දැන් ඔයාලට මේකේ ලුණු බලා ගන්න පුළුවන්. හරිම රසයි. ඇත්තමයි. ඔයාලා මාර විදිහට ආසරේ මේ විදිහට හදලා බලන්න. මාර රසයි. දැන් මම මේක ලිපෙන් ඉවත් කර ගන්නවා. මම දැන් තමයි මේකට ගම්මිරිස් කුඩු මේ විදිහට එකතු කරන්නේ. එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න. මම ඔයාලට මේකෙන් පොඩි බයිට් එකක් අරන් පෙන්නන්නම්. නියම මාරම රසයි. ඔයාලා අනිවාර්යයෙන්ම මේක හදලා කන්න. ඔයාලට ඒක දිගටම හදලා කන්න හිතේ. ඇත්තටම රසයි ගුණයි. ඉතින් ඔයාලත් මේ විදිහට තිබ්බටු මැල්ලමක් හදලා රස බලන්න. මේ විදිහේ වෙනස්ම ආකාරයේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. සතුටින් නිරෝගී වෙන්න. අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න. bye.